MediTalks. Every talk, a health tip. අයිබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ මී උණ එහෙමත් නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියන රෝගී තත්ත්වය ගැන ටිකක් ගැඹුරින්. ඔව් මේක ඇත්තටම අවදානම් තත්වයක්. ඉතින් අපේ අරමුණ මී උණවල ඇත්ත අවදානම මොකක්ද? කොහොමද බේරිලා ඉන්නේ? අනික ලෙඩ හැදුනොත් මොකද කරන්න ඕනේ කියන එක පැහැදිලි කරගන්න එක. හරියටම හරි. අපි පටන් ගමුකෝ මේකට හේතුව මොකද කියන එකෙන්. මේකට හේතුව ලෙප්ටොස්පයිරා කියන අර හරිම පුංචි බැක්ටීරියාවක්. පුදුම දේ තමයි මේ බැක්ටීරියාව සත්තුන්ගේ විශේෂයෙන්ම මීයන්, හරක්, ඌරන් වගේ සත්තුන්ගේ මුත්‍රාවල ජීවත් වෙනවා. ඊට පස්සේ මේ මුත්‍රා මිශ්‍ර වුණු අපිරිසිදු වතුරේ හරි මඩේ හරි සති ගාණක් වුණත් මැරෙන්නේ නැතුව ඉන්න පුරුවන්. සති ගාණක්? ඒ කියන්නේ නිකම් අපිරිසිදු වතුර වලක් දැක්කත් පරිස්සම් වෙන්න ඕන. ඔව් ඒ කියන්නේ. එතකොට කොහොමද මේක හරියටම ශරීරයට ඇතුල් වෙන්නේ? ප්‍රධානම විදිහ තමයි අපේ හැමේ තියෙන පොඩි හරි සීරීමක්, කැපුමක්, තුවාලයක් හරහා ඇතුල් වෙන එක. ඒ කියන්නේ දැන් අර අපිරිසිදු වතුරට මඩට එහෙම නිරාවරණය වෙනකොට ඒ තුවාල වලින් බැක්ටීරියාව ඇතුල් වෙනවා. හරි. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ඇස්, නාසය, කට වගේ තැන් වලින් ඒ කියන්නේ ශ්ලේෂ්මල පටල වලින් උනත් ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. එතකොට කුඹුරේ වැඩ කරන කෙනෙක් එහෙම නැත්නම් අර කාණුවක් සුද්ධ කරන කෙනෙක් විතරක්ම නෙවෙයි. නෑ. ගම් වතුරක් ආවම ඒ වතුරේ බහින ඕන කෙනෙක් මඩ තියෙන තැනක සෙල්ලම් කරන පොඩි දරුවෙක් වුණත් අවදානමේ. එහෙම නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි අපි කියන්නේ ගොවින් විශේෂයෙන් කුඹුර වැඩ කරන අය, සත්තු එක්ක වැඩ කරන අය, කාණු සුද්ධ කරන අය, අර පතල්කම් කරුවෝ, ඇල මාර්ග සුද්ධ කරන අය. ඒ විතරක් නෙවෙයි ගම් වතුරට මඩට නිරාවරණය වෙන ඕනෑම කෙනෙක් මේ හැමෝම වැඩි අවදානම් කණ්ඩායමට අයිති වෙනවා. හරි. දැන් හිතමු කෙනෙක්ට ওই විදිහට මේ බැක්ටීරියාව ශරීරගත වුණා කියලා රෝග ලක්ෂණ පෙන්වන්න කොච්චර විතර කාලයක් යනවද? සාමාන්‍යයෙන් අර නිරාවරණය වෙලා දවස් 5ක් 14ක් ඒ කියන්නේ සතියක් දෙකක් අතර කාලයකදී තමයි ලක්ෂණ මතුවෙන්නේ. මොනවාද මුල් ලක්ෂණ? මුලින්ම එන්න උණත් එක්ක අර ගැස්ම වගේන සීතල ගතිය. ඊට පස්සේ තද හිසරදය, ඇඟපත වේදනාව, විශේෂයෙන්ම අර කෙන්ඩ පෙරලෙනවා වගේ දැනෙන මස්පිණ්ඩු වේදනාවක් එනවා. ඇස් රතු වෙනවා, අධික තෙහෙට්ටුවක් දැනෙනවා, සමහරුන්ට වමනයා, බඩේලිය යාම, බඩේ රුදා වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. මේක තමයි අර පොඩක් පටල වෙන තැන නේද? මොකද මේ ලක්ෂණ ටිකක් විතර සාමාන්‍ය වෛරස් උනක ලක්ෂණ වලට සමානයි. හරියටම හරි. ඒක නිසා මිනිස්සු හිතන්න පුළුවන් මේ නිකම් උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් කියලා. ඔව්. හැබැයි මේක ඊට වඩා බරපතල වෙන්නත් පුළුවන් නේද? අන්න ඒක තමයි ලොකුම අවදානම. සමහරුන්ට ඔහොම ඇවිත් පොඩ්ඩක් අමාරු වෙලා හොඳ වෙන්න පුළුවන්. හැබැයි තවත් සමහරුන්ට රෝගය දරුණු අතට හැරෙන්න පුළුවන්. එහෙම වුණොත් අර ඇස් සම කහපාට වෙනවා, සෙංගමාල තත්ත්වය, ඊට පස්සේ වකුගඩු අක්‍රිය වෙලා මුත්‍රා යන එක අඩුරෙන්න පුළුවන්, පෙනහළු වලට බලපාලා කැස්සත් එක්ක ලේ යන්න පුළුවන්, හුස්ම ගන්න අමාරු වෙනවා. හදවතට බලපෑම් එන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තටම ජීවිතයට තර්ජනයක් වෙන්න උරුවන් තත්ත්වයක්. ඔව්. එහෙමනම් කෙනෙක්ට මේ වගේ රෝග ලක්ෂණ පටන් ගත්තොත් විශේෂයෙන්ම අර කිව්වා වගේ අවදාන වැඩක හිටියනම් නැත්නම් ගම් වතුරකට අහු වුණා නම් පළවෙනියටම කරන්න ඕන දේ මොකද්ද? ප්‍රමාද වෙන්න නම් කොහෙත්ම හොඳ නැහැ. කරන්න ඕනේ පළවෙනිම දේ තමයි පුරුවන් තරම් ඉක්මනට ළඟ තියෙන රජීය රෝහලකට යන එක. ගිහිල්ලා වෛද්‍යවරයාට පැහැදිලිවම කියන්න ඕන Taman කොහොමද නිරාවරණය වුනේ කියලා. ඒ කියන්නේ කුඹුරේ වැඩ කළාද, වතුරේ බැස්සද, සත්තු එක්ක හිටියාද කියන විස්තරේ. ඒක වැදගත් නේද? අනිවාර්යෙන්ම. මොකද ඒ තොරතුරු හරියටම ලෙඩේ අඳුර ගන්න උදව්වක් වෙනවා. හරි. රෝහලට ගියාට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ ඉතින් වෛද්‍ය උපදෙස් හරියටම පිළිපදින්න ඕන. දෙන බෙහෙත් ටික හරියටම નિયમિત කාලය පුරාවටම ගන්න ඕන. අර පරීක්ෂණ කරන්න කිව්වොත් ඒව කරගන්න ඕන. ඔව්. ඒ වගේම හොඳට විවේක ගන්න ඕන. පිරිසිදු වතුර බොන්න ඕන. මේ දේවල් සුවේ ලබන්න ගොඩක් වැදගත්. හරි. හැමදාම කියනවානේ වළක්වා ගැනීම තමයි හොඳම දේ කියලා. ඉතින් මී උණෙන් බේරලා ඉන්න අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් මොනවද?
අනිවාර්යෙන්ම දැන් අර කුඹුරේ වත්තේ එහෙම නැත්නම් සත්තු එක්ක වැඩ කරනව නම් බූට් සපත්තු දාන එක අත්වලට මේස් වගේ ආරක්ෂිත ආවරණ දාන එක ගොඩක් වැදගත්. පුළුවන් තරම් අර මඩේ අපිරිසිදු වතුරේ පාවහන්න නැතු යන එක අඩු කරන්න ඕන. හැමී තුවාල එහෙම තියෙනව නම් ඒවා වතුර නොවදින විදිහට ප්ලාස්ටර් එකක් දාලා හරි ආවරණය කරගන්න. ඒක හොඳයි. එළියේ වැඩ කරලා ආවට පස්සේ සත්තු ඇල්ලුවට පස්සේ හොඳට සබන් ගාලා අත් දෙක හොද ගන්න එකත් පුරුද්දක් කරගන්න ඕන. ගෙවල් දොරවලවට පිරිසිදුව තියාගෙන අර මීයන් එහෙම පාලනය කරන එකත් වැදගත් ඇති නේද මේකට? ඔව් ඒකත් ඇත්තටම වැදගත්. මීයන්ගෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේක බෝ වෙන්නේ. ඉතින් ගෙදර වටපිටාව පිරිසිදුව තියාගන්න එක කෑම හැම වහලා තියෙන එක වැදගත්. තව අර විශේෂයෙන් ගොවිතැන් කරන කාලෙට දෙන බෙහෙතක් ගැනත් සඳහන් වෙනව නේද? ඔව් ඒකත් කියන්න ඕන. විශේෂයෙන් අර ගොවිතැන් කරන කන්නවලදී අවදානම් ප්‍රදේශවල ඉන්න අයට ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගෙන් ගන්න පුළුවන් සතියකට සැරයක් බොන වැළැක්වීමේ ඖෂධයක් තියෙනවා. ඉතින් ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා විශේෂයෙන් අවදානම් කාණ්ඩවල අයට. මියුණ කියන එක සාමාන්‍ය මිනිසෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. ඔව් ඒක එහෙම ලේසියෙන් බෝ වෙන්නේ නැහැ. අනිත් වැදගත්ම දේ තමයි මේකට තවමත් එන්නත්තක් හොයාගෙන නැහැ කියන එක. අන්න ඒක තමයි. එන්නත්තක් නැති නිසා පුජ්‍යලික ආරක්ෂාවයි අවදානිනු ඉන්න එක කොච්චර වැදගත්ද කියලා එකෙන් පේනව නේද? ඔව්. අපි අර කතා කරපු ආරක්ෂිත පියවර හරියට අනුගමනය කරන එකයි රෝග ලක්ෂණ ආපු ගමන්ම ක්‍රියාත්මක වෙන්න එකයි තමයි අපිට තියෙන හොඳම ආරක්ෂාව. එහෙමනම් අපි අද කතා කළේ මීඋණ ගැන. මේක බරපතල වෙන්න පුරුවන් රෝගයක් වුණත් නිවැරදි දැනුවත්භාවයේ තියෙනවා නම් ආරක්ෂිත පියවර ගන්නවා නම් වළක්වා ගන්නත් ලෙඩේ හැදුනොත් ඉක්මනට රෝහල්ගත වෙලා ප්‍රතිකාර ගන්නවා නම් සම්පූර්ණයෙන්ම සුව කරන්නත් පුළුවන් කියන එක පැහැදිලි. ඒක තමයි. ඒ නිසා අපි හැමෝම මේ ගැන අවධානයෙන් ඉමු. විශේෂයෙන්ම වැසි කාලෙට, ගම් වතුර එන කාලෙට, ඒ වගේ ප්‍රදේශවල ඉන්න අය තවත් සැලකිලිමත් වෙන්න ඕන. රෝග ලක්ෂණ ගැන පොඩි හරි සැකයක් ආවොත් මොහොතක්වත් පරක්කු වෙන්න එපා. ඉක්මනට රෝහලකට යන්න. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වෙනස් වෙන දේශගුණයත් එක්ක නිතර ගම් වතුර එනකොට මේ වගේ රෝග වලින් එන අවදානම තවත් වැඩි වෙයිද? ඒක හිතන්න ඕන දෙයක් තමයි. එන්නතක් මැති නිසා අපේ දැනුවත්කමයි පූර්ව ආරක්ෂාවයි තමයි අපේ ජීවිත බේරගන්න තියෙන ප්‍රධානම දේ.